අද අපේ අතට ලැබිලා තියෙන මූලාශ්‍ර ටික බැලුවම එකිනෙකට කිසිම සම්බන්ධයක් නේ වගේ තමයි මුලින්ම පේන්නේ. ඔව් එකක් චීනයේ අභ්‍යවකාශ වැඩසටහනක් ගැන. අනිත් එක ඇමරිකාවේ දවන්ත පුණ්‍ය කටයුත්තක්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් එන සමාජ මාධ්‍ය ගැන තීරණයක්. සහ අන්තිමටම ප්‍රසිද්ධ නිලියකගේ විවාහයක්. හරියටම. හැබැයි මේ හැම කතාවක්ම ගැඹුරින් බැලුවම යම් කිසි සීමාවක් ගැනයි කතා කරන්නේ කියලා මට හිතෙනවා. තාක්ෂණයේ සීමා, සමාජ වගකීමේ සීමා සහ පෞද්ගලිකත්වයේ සීමා. ඒක හොඳ නිරීක්ෂණයක්. මේ හැම එකක්ම යම් ආකාරයක තල්ලු කිරීමක් නැත්නම් ආරක්ෂා කිරීමක් ගැන කියනවා. හරි. එහෙනම් අපි ඒක ටික විග්‍රහ කරමු. පළවෙනි එකෙන් පටන් ගමුද චීනයෙන් එන මේ අභ්‍යවකාශ පුවත. හොඳයි. ලෑන්ඩ් ස්පේස් කියන චීන සමාගම ඔව් එයාලගේ Zhouke 3 කියන රොකට්ටුව සාර්ථකව කක්ෂගත කරලා ඒකම ලොකු දෙයක්. හැබැයි මූලාශ්‍ර වල වැඩි අවධානයක් දීලා තියෙන්නේ අසාර්ථක වුණු කොටසට. ඒ කියන්නේ බූස්ටරේ නැවත ගොඩබස්වන ගියපු උත්සාහය. හරියටම SpaceX වගේම කරන්න ගිහින් ඒක හරියට වෙලා නැහැ. ඉතින් අසාර්ථක වීමක් ගැන අපි ඇයි මෙච්චර උනන්දු වෙන්නේ? මෙතනදී වැදගත් වෙන්නේ ප්‍රතිඵලය නෙවෙයි ඒ උත්සාහය. මොකද නැවත භාවිතා කළ හැකි බූස්ටර් තාක්ෂණය තමයි අභ්‍යවකාශ ගමන් වියදම් අඩු කිරීමේ රහස. SpaceX සමාගම ශාස්ත්‍රයේ ප්‍රමුඛයෝ උනේ ඒක නිසා නේද? අනිවාර්යයෙන්ම. චීනයේ රජයේ වැඩසටහන කොච්චර බලවත් වුණත් මේ වගේ දෙයක් උත්සාහ කරපු පළවෙනි වතාව මේක පෞද්ගලික සමාගමක්. ඒක තමයි වෙනස. ඔව්. ඒකෙන් පෙන්눔 කරන්නේ චීනය දැන් අභ්‍යවකාශ තරංගයේ අලුත් පිටියකට අවිල්ලා කෙනෙක්. ඒ තමයි වාණිජ අභ්‍යවකාශ තරංගය. ඒ කියන්නේ මේක චීන රජයයි ඇමරිකානු රජයයි අතර තරංගයක් නෙවෙයි. නෑ. මේක චීන සමාගමකුයි ඇමරිකානු සමාගමකුයි අතර තරංගයක්. ඒකේ ලොකු වෙනසක් තියනවද? ලොකු වෙනසක් තියෙනවා. රජයන් අතර තරංගයේ දේශපාලනිකයි, ජාතික ගෞරවය ගැනයි. හැබැයි වාණිජ තරංගය කියන්නේ මේ නවෝත්පාදනය, කාර්යක්ෂමතාව, ලාභය. ඒ කියන්නේ තාක්ෂණීය දියුණු වෙන වේගය තවත් වැඩි වෙනවා. හරියටම ලෑන්ඩ් ස්පේස් සමාගමේ මේ උත්සාහය අසාර්ථක වුණත් එයාලා එකෙන් ලබා ගන්න දත්ත මිල කරන්න බෑ. SpaceX සමාගමත් මුල් කාලේදී ඔහු අසාර්ථක වුණා නේද? ඔව් බූස්ටර් කීපයක්ම පුපුරවා ගත්තා. ඉතින් මේ අසාර්ථක වීම ඇත්තටම චීනයේ වාණිජ්‍ය අභ්‍යවකාශ කර්මාන්තය අනාගතයට දාපු අඩිතාලමක්. ඔවුන් තාක්ෂණයේ සීමාවන් අත්හදා බලනවා විතරක් නෙවෙයි ලෝකෙට පෙන්නනවා එයාලගේ අභිලාෂයේ සීමාවන් කොහෙද තියෙන්නේ කියලා. හරි. අභ්‍යවකාශයේ තාක්ෂණික සීමාවන් තල්ලු කරනවා වගේම මෙන්න පොළවේ ඉන්න ඊළඟ පරම්පරාවේ අනාගතය වෙනුවෙන් සමාජීය සීමාවන් වෙනස් කරන්න ගත දැවන්ත පියවරක්. ඩෙල් යුවලගේ පරිත්‍යාගය. ඔව් ඩෙල් ටෙක්නොලොජීස් හි මයිකල් සහ සූසන් ඩෙල් ඩොලර් බිලියන 6.25ක් පරිත්‍යාග කරනවා. මේක ඇමරිකානු ළමයි මිලියන 25කට ආයෝජන ගිණුම් හදන්න. මේක නිකම්ම පුණ්‍ය කටයුත්තක් විතරද? නෑ මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. මේක ඊටාම සූක්ෂමව සැලසුම් කරපු උපාය මාර්ගික මැදිහත්වීමක්. ඒ කොහොමද? මේක තේරුම් ගන්න නම් 2026 දී පටන් ගන්න નિયમિત ට්‍රම්ප් ගිණුම් කියන රාජ්‍ය වැඩසටහන ගැන දැනගන්න ඕන. ඒ මොකද්ද? ඒ වැඩසටහන යටතේ නිර්දිෂ්ට කාල සීමාවක් තුල ඉපදෙන හැම සුදුසුකම්ලත් දරුවෙකුටම රජෙන් ඩොලර් 1000ක ආයෝජන ගිණුමක් ලැබෙනවා. ඒක හොඳයි. ඒකෙන් 2025 ජනවාරි මාසෙට කලින් ඉපදුණු ළමයිව ආවරණය වෙන්නේ නැහැ. හරි. දැන් මට තේරෙනවා. එතකොට ඩෙල් යුවලගේ පරිත්‍යාගයෙන් වෙන්නේ ඒ හිඩස පුරවන එක. හරියටම. රජයේ වැඩසටහනට අහු නොවන ළමයි ටිකටත් ඒ අවස්ථාව ලබා දෙනවා. ඒක නම් ඇත්තම දුරදක්නා වැඩක්. ඔව්. වුන් කරන්නේ රජයේ ප්‍රතිපත්තියක තිබුණු හිඩසක් දැවැන්ත පෞද්ගලික ධනයකින් පිරවීම. මේක රාජ්‍ය පෞද්ගලික හවුරුකාරීත්වයේ සුවිශේෂී ආකෘතියක්. මේකෙන් ළමයින්ට මූල්‍යමය අඩිතලමක් ලැබෙනවා විතරක් නෙමෙයිනේ. නෑ. පොඩි කාලේ ඉඳන්ම ආයෝජනය ඉතිරි කිරීම වගේ සංකල්ප ගැන ඔවුන්ව දැනුවත් කරනවා. ඔවුන් ධනය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී කලින්ම සම්බන්ධ වෙනවා. ඒකෙන් අර පරම්පරා අතර ධන විෂමතාවය කියන ප්‍රශ්නයකට යම් බලපෑමක් වෙයි නේද? වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ලොකුම බලාපොරොත්තුව. මට තේරෙනවා ඒත් සමහරු තර්ක කරන්න පුළුවන් නේද මේ වගේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම රජයේ වගකීමක් වෙන්න ඕන කියලා. ඒකේ තාම වළංගු ප්‍රශ්නයක්. මේ වගේ පෞද්ගලික පරිත්‍යාග වලින් වෙන්නේ රජයට තමන්ගේ වගකීමෙන් ටිකක් හරි පැත්තකට වෙන්න අවස්ථාවක් ලැබෙන එක නෙවෙයිද? ඒ තර්කයත් මේ කතාවේ අනිත් පැත්ත. මහා පරිමාණ පෞද්ගලික පරිත්‍යාගශීලීත්වය රාජ්‍ය ප්‍රතිපත්ති වලට කොයිතරම් බලපෑමක් කළ යුද්ධ කියන එක ලොකු විවාදයක්. ඩෙල්ලි වලගේ අරමුණු යහපත් වුණත් මේකෙන් පේනෝ බිලියනපතියන්ට තමන්ගේ ධනය භාවිතා කරලා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති වලට හැඩයක් දෙන්න පුරුවන් කියන එක. හැබැයි මේ නිශ්චිත අවස්ථාවේදී ඔවුන් කරන්නේ රාජ්‍ය වැඩපිළිවෙලක් විවේචනය කරනවා වෙනුවට
ඒක තවත් ශක්තිමත් කරන එක. ඒක පුළුල් කරනවා. ඔව්. ඔව් නැත්නම් කියන වෙලුවට සහ කියනවා. ඒක තමයි මෙතන තියෙන සුවිශේෂීත්වය. හරි. ඒ පැහැදිලි කිරීම වැදගත්. දැන් අපි යමු ඊළඟ මාතෘකාවට. මෙතනත් කතා වෙන්නේ ඊළඟ પરම්පරාව ගැන. හැබැයි මේ පාර ඔවුන්ගේ මූල්‍ය අනාගතය ගැන නෙවෙයි. ඕ මේ පාර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සහ ඩිජිටල් පරිසරය ගැන. ඕස්ට්‍රේලියාව අවුරුදු 16ට අඩු ළමයින්ට ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා තහනම් කරන්න නීතියක් ගෙනල්ලා. Meta, TikTok, YouTube ඔක්කොම දෙවන්තියෝ මේකට එකඟ වෙලා. මේක ටිකක් සැරපියවරක් වගේ නේද? අනිවාර්යෙන්ම මේ වෙනකල් මේ සම්බන්ධයෙන් රටක් ගත්ත දෙඩිම පියවර මේක වෙන්න ඕන. මෙතන ඇත්තටම සිත් ගන්නාසුළු කාරණේ තමයි මේ නීතිය පිටුපස්සේ ඉන්න E-Safety Commissaries ජූලි ඉන්මන් ග්‍රාන්ඩ්ගේ අදහස්වල වෙච්ච වෙනස. මොකක්ද වෙනස? මූලාශ්‍රවල කියන විදියට ඇයර් මුලදී මේ වගේ එකපාර තහනම් කරන ප්‍රවේශයකට විරුද්ධ වෙලා තියෙනවා. එහෙමද? ඔව්. ඇය ඒක දැකලා තියෙන්නේ හොඳ නරක බලන්නේ නැතුව එකපාරටම කපලා දානවා වගේ සියුම්බෝග් නැති විසඳුමක් විදියට. එතකොට අයියේ දැන් ඒකේ ලොකුම ආධාරකාරියක් වෙලා තියෙන්නේ? අය කියන විදියක යාලා මීට කලින් ගෙනාපු සුළු පරිමාණ වෙනස්කම්. ඒ කියන්නේ අර දෙමාපිය පාලන වගේ දේවල් කිසිසේත්ම ප්‍රමාණවත් වෙලා නැහැ. ඒ කියන්නේ ඒවයින් මේ ගැටලුව විසඳිලා නැහැ. හරියටම අයියගේ වචන වලින්ම කියනවනම් අපේ දත්ත තමයි මේ සමාගම් වලට ඉන්ධන සපයන මුදල් ලීකකය. වැඩිහිටියන්ට පවා සටන් කරන්න බැරි තරම් බලවත් හානිකර රැවටිලිකාර නිර්මාණ ලක්ෂණ මේ වේදිකාවල කියනවා. එහෙම තත්වයක් යටතේ අපේ දරුවන්ට තියෙන අවස්ථාව මොකක්ද? ඒක ප්‍රබල ප්‍රකාශයක්. ඒ කියන්නේ මේක ළමයි වැරදියට පාවිච්චි කරනවා කියන එකට වඩා මේවා හදලම තියෙන්නේ මිනිස්සුන්ව ඇබ්බැහි කරවන හසුරුවන විදිහටයි කියන එක. හානිකර නිර්මාණය. ඔව්, harmful design කියන සංකල්පය. අනන්තවත් ස්ක්‍රෝල් කරන්න පුළුවන් ෆීඩ් එක, ලයික් සහ ෂෙයා වලින් ලැබෙන මානසික තෘප්තිය. මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ පරිශීලකයාව පුළුවන් තරම් වෙලා වේදිකාව ඇතුලේ තියාගන්න. වැඩි හිටියෙකුට ඒක පාලනය කරගන්න අමාරු නම්. මොලය තවමත් වර්ධනය වෙමින් පවතින දරුවෙකුට ඒක කොහෙත්ම කරන්න බෑ කියන එක තමයි ඇයගේ තර්කය. ඒ නිසා වගකීම තියෙන්නේ පරිශීලකයා අතේ නෙමෙයි, ඒ නිර්මාණය කරපු සමාගම අතේ කියලායි ඇය කියන්නේ. ඒත් මේ වගේ තහනමක් නිසා ළමයි හොරෙන් සමහර විට දෙමාපියන්ටවත් හොයාගන්න බැරි තවත් භයානක වෙන්න පුරුවන් ප්ලැට්ෆෝම් වලට යොමු වෙන්න ඉඩක් නැද්ද? ඒකත් අවදානමක් නේද? ඒකත් මේ තීරණයේ තියෙන ප්‍රධාන අවදානමක් සහ විවේචනයක්. හැබැයි කමසාරිස්වරියගේ මතය වෙන්නේ යම් තැනකදී තදින් ඉන්න ඕනේ කියන එකයි. ඇය මේක හඳුන්වන්නේ පළමු ඩොමිනෝව කියලා. ඔව්. ඒ කියන්නේ මේක හරියට ඩොමිනෝ කැට පෙලක් වගේ. එකක් වැටුනම අනිත් ඔක්කොම එක පෙලට වැටෙනවා. ඕස්ට්‍රේලියාව ඒ පළවෙනි පියවර ගත්තම අනිත් රටවල්නුත් ඒ පාර යයි කියලා අය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැවැන්ත දඩු මුදලකුත් තියෙනව නේද? ඔව්. ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක් දක්වා වෙන්න පුළුවන් දඩයක්. ඉතින් සමාගම් වලට මේක නොසලකා හරින්න කිසිම විදිහක් නැහැ. හොඳයි, ඒක පැහැදිලි. ඒක රජයක් විසින් තාක්ෂණයට එරෙහිව දැඩි සීමාවක් පැනවීමක්. දැන් අපි යමු අපේ අවසාන මාතෘකාවට. මේක නම් බැලූ බැල්මට හාත්පසින්ම වෙනස්. ඔව්. 79 හැවිරිදි සුප්‍රසිද්ධ නිලි කිම් කැට්‍රල් 55 වල රසල් තොමස් එක්ක විවාහ වෙලා. මේක සාමාන්‍යයෙන් ඕපාදුප තීරුවල පළවෙනි ජාතිය පුවතක්නේ. ඉතින් මේක අපේ මේ ගැඹුරු කතිකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. මේකේ වැදගත්කම තියෙන්නේ පුවතේ නෙවෙයි, ඒක සිදු වුණු ආකාරය. ඒ කියන්නේ විස්තරවල. මොනවද විස්තර? මේ විවාහ උත්සවය පැවැත්වුනේ ලන්ඩනයේ චෙල්සි ඕල්ඩ් ටවුන් හෝල් එකේ. ආරාධිතයන් හිටියේ 12 දෙනයි. 12 දෙනයි. ඔව්. පවුලේ අය සහ කිට්ටුම මිතුරන් විතරයි. කිසිම මාධ්‍යාවරණයක් නැහැ. සමාජ මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් නැහැ. මූලාශ්‍රවල මේක විස්තර කරන්නේ අතිශය පෞද්ගලික අලංකාර සහ චාම් උත්සවයක් විදියක. ඉතින් ලෝකෙටම පේන්න හැමදේම දාන Instagram හදපු සමාගමටම ළමීන්ට සීමා දාන දවසක ලෝකෙටම ප්‍රසිද්ධ නිලියක් හැමෝගෙම හැංගිලා කසාද බඳිනවා. අන්න ඒක තමයි කාරණය. ඒකේ පුදුම සම්බන්ධයක් තියෙනවා. අපි දැන් කතා කරපු ඕස්ට්‍රේලියානු නීතිය කියන්නේ රජයක් විසින් පිටතින් පනවන සීමාවක්. කින් කැට්‍රල්ගේ විවාහය කියන්නේ පුද්ගලයෙක් විසින් Tamanටම ස්වේච්ඡාවෙන්ම පනවා ගන්නා සීමාවක්. ජීවිතයේ හැම මොහොතක්ම අන්තර්ගතයක් කන්ටෙන්ට් එකක් බවට පත් කරලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන සංස්කෘතියක් තුල. Tamanගේ ජීවිතයේ වැදගත්ම දවසක් සම්පූර්ණයෙන්ම පෞද්ගලිකව තියාගන්න තීරණය කිරීම කියන්නේ ප්‍රබල ප්‍රකාශයක්. ඒකෙන් කියවෙන්නේ මගේ ජීවිතයේ මේ කොටස ප්‍රසිද්ධ වෙළඳ භාණ්ඩයක් නෙවෙයි, මේක මගේ කියන එකයි.
අය ප්‍රසිද්ධිය සහ පෞද්ගලිකත්වය අතර තමන්ගේම සීමාව නිර්වචනය කරනවා. හරියටම. ඉතින් මේ හැමදේම එකට ගත්තම මට පේන චිත්‍රය තමයි එක පැත්තකින් තාක්ෂණය සහ ධනය අපේ ලෝකයේ සීමාවන් පුපුරවාගෙන ඉදිරියට යනවා. අපේ ඕකාශයට යනවා. පරම්පරා ගානකට බලපාන ආයෝජන කරනවා. අනිත් පැත්තෙන් මිනිස්සු සහ රාජ්‍යයන් ඒ වේගයට ප්‍රතිචාරයක් විදිහට අලුත් සීමාවන්, අලුත් නීති රීති, අලුත් පෞද්ගලික තෝරා ගැනීම නිර්මාණය කරනවා. එකක් වේගය වැඩි කරනකොට අනිත් පැත්තෙන් තිරින්ග යොදනවා වගේ. ඔව් මේ හැම කතාවක්ම ඒ ආතතිය ගැන තමයි කියන්නේ. නව සීමා මායිම් ජයගනීව සහ පවතින සීමා මායිම් ආරක්ෂා කර ගැනීම අතර තියෙන ගැටුම. ලෑන්ඩ් ස්පේස් සමාගම අභ්‍යවකාශයේ සීමා මායිම් බිඳෙන්න හදනවා. ඩෙල් යුවල අවස්ථාවන්ගේ සීමා මායිම් පුළුල් කරන්න හදනවා. ඕස්ට්‍රේලියානු රජය ළමින්ගේ ඩිජිටල් ලෝකයේ සීමා මායිම් දැඩිව වැරියර කරන්න හදනවා. සහ කිම් කැට්‍රල් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සීමා මායිම් තදින් ආරක්ෂා කරගන්නවා. මේ හැම එකක්ම පෙන්눔 කරන්නේ මේ වේගෙන් වෙනස් වන ලෝකයේ තුල තමන්ගේ ගමන් මඟ පාලනය කරන්න දරන විවිධාකාර උත්සාහයන්. ඒක ඇත්ත. මේ සියල්ල අපිට සිතා බලන්න එක ගැඹුරු කරුණක් ඉදිරි කරනවා. දරුවන්ව තාක්ෂණයේ අහිතකර බලපෑම් වලින් ආරක්ෂා කරන්න රජයක් ඉදිරිපත් වෙනවා අපි දැක්කා. දරුවන්ගේ මූල්‍ය අනාගතයට සහාය වෙන්න පෞද්ගලික දලපතියන් ඉදිරිපත් වෙනවා. මේ අපෙන් වැදගත් ප්‍රශ්නයක් අසනවා. මීළඟ පරම්පරාව ජීවත් වෙන පරිසරය හැඩගැස්වීමේ මූලික වගකීම සැබවින්ම පැවරෙන්නේ කාටද? ඒක රජයේ ආයතනවල වගකීමක්ද? එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ සහ පරිත්‍යාගශීලීන්ගේ මුලපිරීම් වලට පැවරිය යුතු දෙයක්ද? එසේත් නැතිනම් මේ තාක්ෂණයන් නිර්මාණය කර ඒවායේ නිර්මාණ ආචාර ධර්ම තීරණය කරන තාක්ෂණික සමාගම් වලටම ඒ වගකීම පැවරිය යුතුද? ඒ ප්‍රශ්නෙට පිළිතුර සමහර විට මේක පාර්ශවයකවත් තනියම නැතුව ඇති. ඒ ගැන සිතා බලන්නට ඉඩ තබමින් අපි අදට සමුගන්නවා